අයිබෝවන් සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා වෙනද වගේම සොබා FM එක්ක අදත් එකතු වෙන ඔබව. ඔයාට දේව බලයක් තියෙනවා කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? සමහර විට ඔබ මීට කලින් මේක අහලා තියෙන්නත් පුළුවන්. සමහර විට අහලා නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඔබ උපන් මාසයට අනුව ඔබට හිමි දේව බලය මොකක්ද කියලා අද මම හරියටම කියන්නම්. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න මේ වීඩියෝ එකේ අවසානය වෙනතෙක්ම. ජනවාරි මාසේ උපන් ඔබට හිමි මහා ශිව දෙවියන්ගේ බලය. ජනවාරි මාසේ ඉපදුණු කෙනෙක්ද ඔයා? එහෙනම් හොඳට අහගන්න. ඔයාගේ උපතත් එක්කම විශ්වයෙන් ඔයාට ලැබිලා තියෙන්නේ මේ ලෝකේ තියෙන බිහිසුණුම ඒ වගේම බල සම්පන්නම දේව ශක්තියක්. ඒ තමයි මහා ශිව දෙවියන්ගේ කර්ම බලය. දෙවියන්ගේ රෞද්‍ර ස්වරූපය අනුව ඔබේ සැඟවුණු බලය. ශිව දෙවියන් කියන්නේ කෛලාස කූටේ ඇස් පියාගෙන ඊටමත් නිහඬව භාවනා කරන දෙවි කෙනෙක්. හැබැයි කවුරු හරි ඒ නිහඬකම කඩලා කෝපය ඇවිස්සුවොත් ඊතුමාගේ නළලේ තියෙන තුන්වෙනි ඇස ඇරිලා මුළු ලෝකෙම අලු වෙලා යනවා. ඔයාගේ චරිතයත් හරියටම ඒ වගේ. පිටින් බලද්දී ඔයා පුදුම නිහඬයි. කවුරු මොනවා කිව්වත් ඉවසගෙන ඉන්නවා. ඒ නිසා ගොඩක් අය හිතන්නේ ඔයා දුර්වලයි. ඔයාව ලේසියෙන් පාගන්න පුළුවන් කියලා. හැබැයි ඔයාගේ ඉවසීමේ සීමාව පැන්නොත් ඔයාගේ ඒ තුන්වෙනි ඇස ඇරුණොත් ඉස්සරහා ඉන්නේ කවුද කියලා ඔයා බලන්නේ නැහැ. වචන වලින් හරි ක්‍රියාවෙන් හරි ඒ මිනිස්යාව මුලින්ම උපුටලා විනාශ කරලා දාන පුදුම කේන්තියක් ඔයාට එනවා. ඔයා සමාජයේ කැපී පේන්න දඟලන චරිතයක් නෙවෙයි. Tamanගේ පාඩුවේ ඉන්නයි කැමති. හැබැයි ඔයා ගාවට එන ඕනෑම ප්‍රශ්නකට තනියම මුහුණ දෙන මහා පෞරුෂයක් ඔයාට තියෙනවා. ආදරේදී ඔයා මාරම ගැඹුරුයි. බොරු ආටෝප වලට ඔයා රැවටෙන්නේ නැහැ. Tamanගේ අය වෙනුවෙන් ඕනෑම වසක් විසක් උගුරෙන් පහලට ගිලින්න වුණත් ඔයා ලෑස්ති. හැබැයි කවුරු හරි ඔයාගේ විශ්වාසය කැඩුවොත් ආයේ කවදාවත් සමාවක් නැහැ. ඔබේ දුර්වලතා මොනවද? සීමාව පනින කේන්තිය තමයි ඔයාගේ ලොකුම සතුරා. කේන්ති ගිය වෙලාවට ගන්න තීරණ නිසා පස්සේ ඔයා තනියම ගොඩක් දුක් වෙනවා. ඒ වගේම හැමදේම තනියම දරාගෙන හිතින් විඳවන එක ඔයාගේ ලොකු දුර්වලතාවයක්. මිනිස්සු ඔයාව ඉක්මනින් තේරුම් ගන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න විනාශය කියන්නේ අලුත් ආරම්භයක මුලයි. කවුරු ඔයාව වට්ටන්න හැදුවත් ඔයාගේ ඔය නිහඬ බලයෙන් මුළු ලෝකෙම හොල්ලන්න ඔයාට පුළුවන්. ඒ මහා ශිව ශක්තිය ඔයාගේ ඇඟේ තියෙනවා. ඒ ගැම්ම සදහටම තියාගන්න. ජනවාරි මාසේ ඉපදුණු නිහඬ හැබැයි කේන්ති ගියොත් යකා නගින ඔයාගේ යාළුවාව අනිවාර්යෙන්ම මෙතනින් මෙන්ෂන් කරන්න. පෙබරවාරි මාසේ උපන් ඔබට හිමි සරස්වතී මෑණියන්ගේ බලය. පෙබරවාරි මාසේ ඉපදුණු කෙනෙක්ද ඔයා? එහෙනම් ආඩම්බර වෙන්න ඔයාට උපතින්ම පිහිටලා තියෙන්නේ මේ ලෝකේ කාටවත්ම ආයුධයකින් පරාද කරන්න බැරි මහා බුද්ධිමත් දේව ශක්තියක්. ඒ තමයි සරස්වතී මෑණියන්ගේ බලය. සරස්වතී මෑණියන් නැතේ කඩුවක් හරි ත්‍රිශූලයක් හරි නැහැ. මෑණියන්ගේ ආයුධය තමයි දැනුම සහ වචනය. කඩුවකින් කපනවට වඩා 10 ගුණයක් ගැඹුරට වචනයකින් මිනිස්සෙක්ව කපන්න ඒ බලයට පුළුවන්. ඔයාගේ ඇඟේ තියෙන්නෙත් ඒ බිහිසුණු බුද්ධි බලයයි. ඔයා කායිකවත් අතින් පයින් රණ්ඩු වෙන්න යන්නේ නැහැ. හැබැයි කවුරු හරි ඔයාගේ මොලේ එක්ක හැප්පෙන්න આવොත්, ඔයාව පහත් කරලා කතා කළොත්, ඔයා දෙන එක උත්තරෙන් ඒ මිනිස්යාගේ මුළු ආත්ම ගෞරවයම බිඳුවටම බස්සන්න ඔයාට පුරුවන්. ඒ තරම් මුවහත් වචන ඔයාගේ දිව අග තියෙනවා. ඔයා එක තර්ක කරලා දිනන්න කාටවත්ම බෑ. ඔබේ අර්ථම පෞරුෂය සහ ආදරය. ඔයා කියන්නේ මාරම කලාකාමී නිදහසට ආදරය කරන චරිතයක්. ලස්සනට අඳින්න පළඳින්න පිරිසිදුවට ඉන්න ඔයා ගොඩක් ආසයි. පිරිසක් මැදට ගියොත් කතාවෙන් ඕනෑම කෙනෙක්ගේ මනස මත් කරන්න ඔයාට පුරුවන්. ආදරයේදී ඔයා හොයන්නේ ඔයාගේ හිත නිවන කෙනෙක්ව. බාහිර ලස්සනට වඩා ඔයා බලන්නේ ඒ මිනිස්යාගේ මොලේට සහ ගතිගුණවලට.
කෙනෙක්ට ආදරය කළොත් ඒ වෙනුවෙන් මුළු ලෝකෙම උනත් අත්හැරෙන්න පුරුවන් මාරම සංවේදී හිතක් ඔයාට තියෙන්නේ. ඔබේ දුර්වලතා මොනවද? හැමදේම අකුරටම ලස්සනටම වෙන්න ඕන කියලා හිතන නිසා ඔයා ඉක්මනින්ම කලකිරීමටපත් වෙනවා. ඒ වගේම ඔයාගේ තියුණු වචන නිසා සමහර වෙලාවට ඔයාට ඇත්තටම ආදරය කරන අයගේ හිත් පවා රිදෙන්න පුළුවන්. ඔයාගේ ඔය සිනහවට සහ වචනවලට මේ ලෝකේ ඕනෑම අමාරු හදවතක් උණු කරන්න වගේම ඕනෑම සතුරෙක්ව දනගස්සන්නත් පුළුවන්. ඔයා සටන් කරන්නේ ඇද්දකින් නෙවෙයි, මොලෙන්. ඒ කලාකාමී මුලකාරකම කවදාවත් නැති කරගන්න එපා. පෙබරවාරි මාසේ ඉපදුණු කතාවෙන් මිනිස්සුන්ව වශී කරන ඒ වගේම තර්ක කරලා දිනන්න බැරි ඔයාගේ යාළුවාව මෙතනින් මෙන්ෂන් කරන්න. මාර්තු මාසයේ උපන් ඔබට හිමි කාමදේව අනංගයාගේ බලය. මාර්තු මාසයේ ඉපදුණු කෙනෙක්ද ඔයා? එහෙනම් පරිස්සම් වෙන්න. ඔයාගේ ඇස් දිහා බලන ඕනෑම කෙනෙක්ව තත්පරෙන් ඔයාගේ ග්‍රහණයට ගන්න පුළුවන් මහා අద్භූත බලයක් ඔයාට තියෙනවා. ඒ තමයි අනංගයාගේ නොහොත් කාමදේවයන්ගේ මායාකාරී ශක්තිය. ඔබේ සැඟවුණු බලය. මුළු ලෝකයේම විනාශ කරන්න පුළුවන් තරම් කේන්තියක් තිබුණු ශිව දෙවියන්ගේ පවා භාවනාව බිඳින්න කාමදේවයන්ගේ මල්හීසරයට පුළුවන් වුණා. ඒ කියන්නේ මේ ලෝකේ කාටවත්ම ඒ මායාවෙන් බේරෙන්න බෑ. ඔයාගේ ඇඟේ දුවන්නෙත් ඒ නොපෙනෙන බලයයි. ඔයා කාව හරි යටපත් කරගන්නේ බලයෙන් නෙවෙයි, ඔයාගේ පුදුමාකාර ආකර්ෂණයෙන්. ඔයාට යමක් ඕනේ වුණොත් ඔයාගේ හිනාවෙන් සහ ඇස් දෙකෙන් මිනිස්සෙක්ගේ මනස සම්පූර්ණයෙන්ම වෙනස් කරලා ඔයාට ඕන දේ කරගන්න පුරුවන් මහා අద్භූත හැකියාවක් ඔයාට තියෙනවා. මිනිස්සු ඔයාට නිකම්ම ඇබ්බැහි වෙනවා. ඔයා ගාව තියෙන්නේ අමුතුම විදිහේ කාන්දමක් වගේ ඇදෙන ගතියක්. රූපය කොහොම වුණත් ඔයා කතා කරන විදිහට විරුද්ධ ලිංගිකයෝ නිකම්ම වශී වෙනවා. ඔයා හරිම විනෝදෙන් ඉන්න කැමති චරිතයක්. ආදරේදී ඔයා මාරම හැඟීම්බරයි. ගොඩක් අය හිතන්නේ ඔයා සෙල්ලක්කාරයෙක් කියලා. හැබැයි ඇත්තටම ඔයාගේ හිතට කෙනෙක් වැදුනොත් ඔයා එයා වෙනුවෙන් පිස්සුවෙන් මගේ ආදරය කරනවා. තමන්ගේ සහකරුවාව පුදුම කරවන්න ඔයා උපන් හපනෙක්. ඔබේ දුර්වලතා මොනවද? එකම දෙයක වැඩි කාලයක් රැඳිලා ඉන්න බැරිකම සහ ඉක්මනින් දේවල් එපා වෙන ගතිය ඔයාගේ ලොකුම දුර්වලතාවයක්. ඒ වගේම ඔයාගේ මේ ආකර්ෂණීය නිසාම අනවශ්‍ය ප්‍රශ්නවලට ඔයා නිතරම පැටලෙනවා. සමාජයේ ඔයාව වැරදියට තේරුම් ගනිවි. හැබැයි ඔයාගේ හිතේ තියෙන්නේ ආදරණීය බව සහ අනිත් අයව සතුටු කරන්න ඕනෑම කෙනෙක්ව නම්මා ගන්න තියෙන හැකියාව මේ ලෝකේ කාටවත් නැහැ. ඒක මහා දුර්ලභ බලයක්. ඒ මායාකාරී ගැම්ම දිගටම තියාගන්න. මාර්තු මාසයේ ඉපදුණු ඕනෑම කෙනෙක්ව තත්පරෙන් වශී කරගන්න පුළුවන් ඔයාගේ ආකර්ෂණීය යාළුවව මෙතනින් මෙන්ෂන් කරන්න. අප්‍රේල් මාසයේ උපන් ඔබට හිමි සූර්ය දෙවියන්ගේ බලය. අප්‍රේල් මාසයේ ඉපදුණු කාටවත් යටත් වෙන්නේ නැති නායකත්ව ගතිගුණ තියෙන කෙනෙක්ද ඔයත්? අප්‍රේල් මාසයේ ඉපදුණු කෙනෙක්ද ඔයා? එහෙනම් මේක හොඳට අහගන්න. ඔයා කොතන ගියත් අනිත් අයව යටපත් කරගෙන කැපිපේන ලෝකයක් පාලනය කරන්න පුළුවන් මහා රාජකීය බලයක් ඔයාට උපතින්ම හිමි. ඒ තමයි තේජවන්ත සූර්ය දෙවියන්ගේ ශක්තිය. දෙවියන්ගෙන් ලැබුණු ඔබේ සැඟවුණු බලය. දහවල් කාලේ අහසේ පායලා ඉන්න ඉර දිහා කාටවත් ඇස් ඇරලා කෙලින් බලන්න බෑ. සූර්යා මුළු ලෝකෙටම ජීවය දෙනවා වගේම කෝප වුණොත් මුළු ලෝකෙම කරලා විනාශ කරන්නත් පුළුවන්. ඔයාගේ පෞරුෂයත් හරියටම ඒ වගේ. ඔයාගේ හිත මාරම උණුසුම්. හැමෝටම උදව් කරනවා. හැබැයි කවුරු හරි ඔයාගේ ආත්ම ගෞරවයට හානි කළොත්, ඔයාව පාලනය කරන්න හැදුවොත්, ඔයා ඒ මිනිස්යාව අලු වෙලා යන්නම පුච්චලා දානවා. ඔයා කාවවත් රිදවන්නේ නැහැ. හැබැයි ඔයාට වැරද්දක් කරපු කෙනෙක්ව ඔයාගේ ජීවිතෙන් සම්පූර්ණයෙන්ම කපලා දාන්න ඔයාට ගත වෙන්නේ එක තත්පරයයි. ආයේ කවදාවත් එයා දිහා හැරිලාවත් බලන්නේ නැහැ. ඔයා උපතින්ම නායකයෙක්. තීරණයක් ගත්තොත් ඒක වෙනස් කරන්නේ නැහැ. හරියට ගලක කෙටුවා වගේ. කාටවත් යටත් වෙලා ඉන්න ඔයා කැමති නැහැ. අසාධාරණයක් දැක්කොත් කාගේ වුණත් මූණටම ඇත්ත කියන කෙලින් චරිතයක්. ආදරයේදී ඔයා තමන්ගේ සහකරුවාව රජෙක් හරි රැජිනක් හරි වගේ බලා ගන්නවා. හැබැයි ඔයාගේ ආඩම්බරකම නිසා ගොඩක් අය ඔයාට ලං වෙන්න බයයි. ඔබේ දුර්වලතා මොනවද? ඔයාගේ තියෙන ලොකුම දුර්වලතාවය තමයි ඔයාගේ අධික ආත්ම අභිමානය. සමහර වෙලාවට ඔයාගේ වැරද්දක් තිබුණත් ඒක පිළිගන්න ඔයාගේ හිත ඉඩ දෙන්නේ නැහැ. ඒ මොරණ්ඩුකම නිසා ඔයාට ගොඩක් වටිනා දේවල් නැති වෙන්න පුරුවන්. ඔයා ඉර වගේ.
ඉර පායෙද්දී අනිත් හැම තාරකාවක්ම මැකිලා යනවා වගේ ඔයා ඉන්න තැන අනිත් අය යටපත් වෙනවා. ඒක ඔයාගේ වරද්දක් නෙවෙයි. ඒක ඔයාගේ උපන් තේජස. කවුරු මොනව කිව්වත් ඔයාගේ ඒ රාජකීය අභිමානය කවදාවත් අඩු කරගන්න එපා. ලෝකෙම ජය ගන්න ඔයාට පුළුවන්. මැයි මාසේ උපන් ඔබට හිමි සමන් දෙවියන්ගේ බලය. මැයි මාසේ ඉපදුණු කෙනෙක්ද ඔයා? එහෙනම් ආඩම්බර වෙන්න. මේ ලෝකේ තියෙන පාරිශුද්ධම හැමෝටම ආදරය කරන. හැබැයි වැරද්දක් කළොත් කිසිම සමාවක් නොදෙන උතුම්ම හදවතක් ඔයාට විශ්වයෙන් ලැබිලා තියෙනවා. ඒ තමයි සුමන සමන් දෙවියන්ගේ ශක්තිය. ඔබේ සැගවුණු බලය. සමන් දෙවියන් කියන්නේ සුදු ඇතා පිටේ යන අතේ දුන්නක් තියාගෙන ඉන්න මහා සාමකාවී දෙවි කෙනෙක්. එතුමා කෑ ගහලා දඬුවම් කරන්නේ නැහැ. හැබැයි Tamanගේ ආරක්ෂාව යටතේ තියෙන දෙයකට කවුරු හරි හානි කළොත් එතුමා නිහඬවම Tamanගේ බැල්ම අයින් කරගන්නවා. ඊට පස්සේ කර්මය විසින් ඒ සතුරාව විනාශ කරලා දානවා. ඔයාගේ බලයත් හරියටම ඒකයි. ඔයා කායෙක්කවත් රණ්ඩු වෙන්න කෑ ගහන්න යන්නේ නැහැ. මිනිස්සු ඔයාගේ අහිංසකකම දුර්වලකමක් කියලා හිතලා ඔයාට රිදවනවා. හැබැයි ඔයාගේ හිත සම්පූර්ණයෙන්ම බිඳුණු දවසට ඔයා ඒ මිනිස්යාව වචනයකින්වත් නොරිදවා සම්පූර්ණයෙන්ම ඔයාගේ ජීවිතේන අයින් කරනවා. ඒ නිහඬ දඬුවම දරා ගන්න අනිත් අයට කවදාවත් බෑ. ඔයාට රිදවපු අයට ස්වභාව ධර්මයෙන්ම දඬුවම් ලැබෙනවා. ඔයා හරියට මඩේ පිපුණු සුදු නෙළුම් මලක් වගේ. සමාජයේ මිනිස්සු කොච්චර කුහකකම් කළත් ඔයාගේ පිරිසිදු ගතිගුණ වෙනස් වෙන්නේ නැහැ. ස්වභාව ධර්මයට සතා සිව්පාවට ඔයා මාරම ආදරෙයි. අනිත් අයගේ දුකේදී ඇස්වලට කඳුළු වෙන සංවේදී හදවතක් ඔයාට තියෙනවා. ආදරේදී ඔයා මාරම අවංකයි. Tamanගේ මුණු ලෝකෙම කරගන්නේ ඒ ආදරය කරන මනුස්සයාව. ඔබේ දුර්වලතා මොනවාද? ඔයාගේ තියෙන ලොකුම දුර්වලතාවය තමයි අනිත් අයට තියෙන අසීමිත කරුණාව සහ ඉක්මනින් අනිත් අයව විශ්වාස කරන එක. ඒ නිසාම ගොඩක් අය ඔයාගේ මනුස්සකම පාවිච්චි කරලා ඔයාව රවට්ටලා යනවා. මේ සමාජයේ දරුණුයි. සමහරු ඔයාගේ නිහතමානීකම මෝඩකමක් කියලා හිතාවි. හැබැයි මතක තියාගන්න කිසිම දෙයකට කම්පා වෙන්නේ නැති ඔයාගේ පිරිසිදු හදවත තමයි මේ ලෝකේ තියෙන වටිනාම දේ. ඔයාගේ නිහඬ බව තමයි ඔයාගේ ලොකුම ආයුධය. ඒ උතුම් මනුස්සකම කවදාවත් අතහැරෙන්න එපා. මැයි මාසේ ඉපදුණු කෑ ගහලා රණ්ඩු වෙන්නේ නැති හැබැයි නිහඬවම දඬුවම් කරන ඔයාගේ අහිංසක බොයි හරි ගර්ල් හරි අනිවාර්යෙන්ම මෙතනින් මෙන්ෂන් කරන්න. ජූනි මාසේ උපන් ඔබට හිමි මහා විෂ්ණු දෙවියන්ගේ බලය. ජූනි මාසේ ඉපදුණු කෙනෙක්ද ඔයා? එහෙනම් මේක හොඳට අහගන්න. මුළු ලෝකෙම සමබරතාවයේ රකින මහා ප්‍රාඥයෙක් වුණු විෂ්ණු දෙවියන්ගේ අති විශාල බුද්ධිමය සහ උපායශීලී බලය තමයි ඔයාට උපතින්ම හිමි වෙලා තියෙන්නේ. ඔබේ සැඟවුණු බලය. විෂ්ණු දෙවියන් කියන්නේ නිතරම hina වෙලා හරිම සංසුන්ව ඉන්න කෙනෙක්. හැබැයි දුෂ්ට බලවේග සීමාව පැන්නොත් එතුමා නරසිංහ වගේ බිහිසුණු අවතාර අරගෙන සතුරන්ගේ පපුව පලාගෙන යනවා. ඔයාගේ චරිතයත් හරියටම ඒ වගේ. ඔයා ප්‍රශ්නවලට කලබල වෙන්නේ නැහැ. කෑ ගහලා රණ්ඩු වෙන්නේ නැහැ. හැබැයි කවුරු හරි ඔයාව වටන්න හැදුවොත් ඔයා ගේම ගහන්නේ අත් දෙකෙන් නෙවෙයි මොලෙන්. සතුරාට හිතාගන්නවත් බැරි විදිහට කිසිම සද්දයක් නැතුව උපායෙන් සතුරාව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න පුළුවන් මාරම මොලයක් ඔයාට තියෙනවා. ඔයාගේ ප්ලෑන් අනිත් අයට තේරෙන්නේ වැගේ ඉවර වුණාට පස්සේ. ඔයා කියන්නේ යාළුවෝ අතර ඉන්න හොඳම උපදේශකයා. ඕනම ප්‍රශ්නයක දෙපැත්තම බලලා සාධාරණ තීරණ ගන්න ඔයාට පුළුවන්. හැමදේම සමබරව තියාගන්න දක්ෂයි. ආදරේදී ඔයා ගොඩක් දුර හිතනවා. හීන ලෝකවල ජීවත් වෙන්නේ නැතුව Tamanගේ සහකරුවා එක්ක අනාගතය ලස්සනට ප්ලෑන් කරන, පවුලක් විදිහට ස්ථාවර වෙන්න උත්සාහ කරන මාරම වගකීමක් තියෙන චරිතයක් තමයි ඔබ. ඔබේ දුර්වලතා. සමහර වෙලාවට ඔයා ඕනෑවට වඩා හැමදේම විමර්ශනය කරන්න යනවා. ඒ වගේම ඔයාගේ ඇත්ත හැඟීම් හංගගෙන ඉන්න එක සහ ප්‍රශ්න ඔළුව ඇතුලේ තියාගෙන තනියම විඳවන එක ඔයාගේ ලොකුම දුර්වලතාවයක්. ඔයාගේ මොලේ තමයි මේ ලෝකේ තියෙන භයානකම ආයුධය. ඔයාව වටන්න කාටවත්ම බෑ. මොකද ඔයා වැටෙන්න කලින් අනිත් අයගේ ප්ලෑන් එක ඔයා දන්නවා. ඒ දූරදර්ශී මොලකාරකමෙන් මේ ලෝකෙම පාලනය කරන්න ඔයාට පුළුවන්. ඒ ගැම්ම දිගටම තියාගන්න. ජූනි මාසේ ඉපදුණු සද්ද නැතුව මොලෙන් ගේම ගහන ඔයාගේ ඒ ස්මාර්ට් යාළුවාව හරි පෙම්වතා පෙම්වතිය හරි අනිවාර්යෙන්ම මෙතනින් මෙන්ෂන් කරන්න.
ජූලි මාසේ උපන් ඔබට හිමි මහා කතරගම දෙවියන්ගේ බලය. ජූලි මාසේ ඉපදුණු කෙනෙක්ද ඔයා? එහෙනම් මේ අහන්න ඔයාගේ නහර දිගේ දුවන්නේ අභීත යුද සෙන්පතියෙකුගේ රුධිරයයි. බිය කියන දේ අහලකවත් නැති මහා තේජවන්ත ස්කන්ධ කුමාරයාගේ නොහොත් කතරගම දෙවියන්ගේ වේගවත් යුද ශක්තිය තමයි ඔයාට උපතින්ම තියෙන්නේ. ඔබේ සැඟවුණු බලය. කතරගම දෙවියන් කියන්නේ අතේ වේලායුධය තියාගෙන මොනරා පිටේ වේගෙන් යන කිසිම අසුර බලවේගයකට බය නැති යුද දෙවියන්. ඔයාගේ පෞරුෂයත් හරියටම ඒ ගින්දර වගේ. ඔයා ප්‍රශ්නෙනකම් බලාගෙන ඉන්නේ නැහැ. ප්‍රශ්නවලට ඉස්සරහටම ගිහින් මුහුණ දෙනවා. කවුරු හරි ඔයාගේ අයට අසාධාරණයක් කළොත් ඔයා තත්පරයක්වත් හිතන්නේ නැහැ. ඒ වෙලාවෙම ඉස්සරහට පැනලා ගේම ඉල්ලනවා. ඔයාගේ ඒ වේගය සහ කේන්තිය ඉස්සරහා ඔයාව නවත්තන්න කිසිම බලවේගයකට බෑ. ඔයා ඉලක්කයක් ගත්තොත් ඒක ගන්නකන් පස්සට යන්නෙත් නැහැ. ඔයා හරියට නතර කරන්න බැරි කුණාටුවක් වගේ. අභියෝගවලට මාරමාසයි. අවදානම් ගන්න බය නැහැ. හිතට එන දේ මූණටම කියන කෙලින් චරිතයක්. ආදරේදී ඔයා මාරම ආක්‍රමණශීලී වගේම ආදරණීයයි. Tamanට ඕන කෙනාව කොහොම හරි දිනා ගන්න ඔයාට පුරුවන්. ආදරය කරන කෙනා වෙනුවෙන් ඕනෑම ගින්නකට වුණත් පණින්න ලෑස්ති ගැම්මක් ඔයාට තියෙනවා. ඔබේ දුර්වලතා. ඔයාගේ තියෙන ලොකුම සතුර තමයි ඔයාගේ ඉවසීමක් නැතිකම සහ ක්ෂණික කේන්තිය. හිතන්නේ බලන්නේ නැතුව ඒ වෙලාවට ගන්න තීරණ නිසා ඔයා නිතරම අමාරුවේ වැටෙනවා. ඔයා උපතින්ම රණශූරයෙක්. ඔයාගේ ඒ ගිනි ගන්නා ධෛර්යය හරි තැනට යොමු කළොත් මේ ලෝකෙ කිසිම කෙනෙක්ට ඔයාව පරාද කරන්න බෑ. කවුරු මොනව කිව්වත් ඔයාගේ ඒ અભීත පිරිමිකම සහ ධෛර්යය කවදාවත් අතහරින්න එපා. ඉදිරියටම යන්න. ජූලි මාසේ ඉපදුණු කිසිම දෙයකට බය නැති කේන්ති ගියොත් නවත්තන්න බැරි ඔයාගේ යාළුවාව හරි බොයි හරි ගර්ල් හරි අනිවාර්යයෙන්ම මෙතනින් මෙන්ෂන් කරන්න. අගෝස්තු මාසේ උපන් ඔබට හිමි ක්‍රිෂ්ණ දෙවියන්ගේ බලය. අගෝස්තු මාසේ ඉපදුණු කෙනෙක්ද ඔයා? එහෙනම් පරිස්සම් වෙන්න. මුළු ලෝකෙම මිනිසුන්ගේ මනස Tamanට ඕන විදිහට හසුරවන්න පුරුවන් මහා මායාකාරී වගේම බුද්ධිමත් ක්‍රිෂ්ණ දෙවියන්ගේ අති ප්‍රබල බලය තමයි ඔයාට උපතින්ම හිමි වෙලා තියෙන්නේ. ඔබේ සැඟවුණු බලය. ක්‍රිෂ්ණ දෙවියන් කියන්නේ එක පැත්තකින් නලාවක් පිඹලා හැමෝවම වශී කරන ආදරණීය කෙනෙක්. හැබැයි අනිත් පැත්තෙන් මුළු මහා ಭಾರತ යුද්ධයම මෙහෙවපු ප්‍රධාන මොලකරු එතුමයි. ඔයාගේ චරිතයත් හරියටම මේ අන්ත දෙක ලගේ. ඔයා හරිම විහිළුවෙන් සෙල්ලක්කාර විදිහට ඉන්නවා වගේ පෙනුනට ඔයාගේ ඔළුව ඇතුලේ මාරම ගැඹුරු ප්ලෑන් එකක් දුවනවා. කවුරු හරි ඔයාව වටන්න හැදුවොත් ඔයා යාලට රිදවන්නේ නැහැ. හැබැයි ඔයා ඒ සතුරන්ගෙම දුර්වලතා පාවිච්චි කරලා එයාලවම එකිනෙකා කොටවලා විනාශ කරලා දානවා. මිනිස්සෙක්ගේ හිත කියවන්න ඔයාට තියෙන පුදුම සහජ හැකියාවක්. ඔයා කතා කරද්දී ඕනෑම කෙනෙක් නිකම්ම ඔයාට ඇදෙනවා. ප්‍රශ්නයක් ආවම කලබල වෙන්නේ නැහැ. මාරම ලස්සනට කතා කරලා ඒක විසඳ ගන්න රාජ්‍ය තාන්ත්‍රික හැකියාව ඔයාට තියෙනවා. ආදරේදී ඔයා මාරම ආකර්ශනීයයි. Tamanගේ සහකරුවාව දකින්න ඕනම විදිහට තියාගන්න හැමදාම අලුත් විදිහට ආදරය කරන්න ඔයා දක්ෂයි. හැබැයි ඔයාගේ හිතේ ඇත්තකම තියෙන දේ තේරුම් ගන්න කාටවත්ම බෑ. ඔබේ දුර්වලතා. රහස් ගොඩක් හිතේ හංගගෙන ඉන්න එක සහ සමහර වෙලාවට අනිත් අයගේ මනස එක්ක සෙල්ලම් කරන්න යන එක ඔයාගේ දුර්වලතාවයක්. ඒ නිසා සමහර අයට ඔයාව විශ්වාස කරන්න අමාරුයි. ඔයාගේ ආකර්ෂණය සහ මනස කියවීමේ හැකියාව කියන්නේ මහා බලවත් ආයුධයක්. මිනිස්සු ඔයාව සෙල්ලක්කාරයෙක් කියලා හිතුවට ඔයාගේ මොලේ තරම දන්නේ ඔයා විතරයි. ඒ මායාකාරී බුද්ධියෙන් මුළු ලෝකෙම දිනන්න ඔයාට පුළුවන්. අගෝස්තු මාසේ ඉපදුණු කතාවෙන් මිනිස්සු වශී කරන මනස කියවන්න දක්ෂ ඔයාගේ අద్භූත යාළුවාව මෙතනින් මෙන්ෂන් කරන්න. සැප්තැම්බර් මාසේ උපන් ඔබට හිමි ගණ දෙවියන්ගේ බලය. සැප්තැම්බර් මාසේ ඉපදුණු කෙනෙක්ද ඔයා? එහෙනම් මේක අහගන්න. ජීවිතේට කොච්චර මහා කඳු කඩාගෙන වැටුණත් ඒව සුණු විසුණු කරගෙන ඉස්සරහටම යන්න පුළුවන් කිසිම බාධකයකට නවත්වන්න බැරි ගණ දෙවියන්ගේ මහා ප්‍රබල බලය තමයි ඔයාට උපතින්ම හිමි වෙලා තියෙන්නේ. ඔබේ සැඟවුණු බලය. ගණ දෙවියන් කියන්නේ බාධක බින්දන දෙවියන්. එතුමාගේ පෙනුම දැවැන්තයි, ශක්තිය අප්‍රමාණයි. ඔයාගේ පෞරුෂයත් හරියටම ඒ වගේ. ඔයාගේ ඉස්සරහට මොන ප්‍රශ්නයාවත් ඔයා පස්සට අඩියක්වත් තියන්නේ නැහැ. කවුරු හරි ඔයාගේ ගමන නවත්වන්න බාධක දැම්මොත් ඔයා ඒ බාධක ඔක්කොම කඩාගෙන ඒ මිනිස්සුන්වත් පාගගෙන ඉස්සරහටම යනවා.
ජීවිතේ කීපාරක් වැටුණත් අනිත් අයට හිතාගන්නවත් බැරි විදිහට ආයේ නැගිටින කඩන්න බැරි මහා පෞරුෂයක් ඔයාට තියෙනවා. ඔයා මාරම ප්‍රායෝගික චරිතයක්. හීන ලෝකවල ජීවත් වෙන්නේ නැහැ. කන්න බොන්න යාළුවෝ එක්ක විනෝදෙන් ඉන්න මාරම ආසයි. Tamanගේ පවුලට Tamanගේ යාළුවන්ට පණ උනත් දෙනවා. ආදරේදී ඔයා හරියට මහා ගල් පර්වතයක් වගේ ස්ථාවරයි. Tamanගේ සහකරුවාව හැම ප්‍රශ්නකින්ම බේරගෙන ලොකු හෙවණක් වෙලා ආරක්ෂා කරන මාරම වගකීමක් තියෙන චරිතයක් තමයි ඔබ. ඔබේ දුර්වලතා. ඔයාගේ ලොකුම දුර්වලතාවය තමයි ඔයාගේ මුරණ්ඩුකම. එකපාරක් තීරණයක් ගත්තොත් කාටවත් මේක වෙනස් කරන්න බෑ. ඒ වගේම කවුරු හරි වැරද්දක් කළොත් ඒක කවදාවත් අමතක කරන්නේ නැහැ. හිතේ තියාගෙන ඉන්නවා. ඔයා කියන්නේ මේ ලෝකේ නවත්වන්න බැරි බලවේගයක්. සමාජයේ කොච්චර ඔයාව වටන්න හැදුවත් ඔයාගේ ඒ දැවැන්ත මානසික ශක්තිය ඉස්සරහා ඒ ඔක්කොම පරාදයි. ඔයාගේ ගමන දිගටම යන්න. අභියෝගවලට බය වෙන්න එපා. ඔයා උපතින්ම ජයග්‍රාහකයෙක්. සැප්තැම්බර් මාසේ ඉපදුණු කීපාරක් වැටුණත් ආයේ නැගිටින යාළුවන්ට පණ දෙන කෙනෙක්ද ඔයත්? හදවතට දැනෙන දේ පහලින් කියන්න. ඔක්තෝබර් මාසේ උපන් ඔබට හිමි කාලිමෑනියන්ගේ බලය. ඔක්තෝබර් මාසේ ඉපදුණු කෙනෙක්ද ඔයා? එහෙනම් මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් ඔයාගේ හිත රිදවන්න කලින් දෙපාරක් හිතන්න ඕනේ. මොකද ඔයාට උපතින්ම ලැබිලා තියෙන්නේ මේ විශ්වයේ තියෙන බිහිසුණුම ඒ වගේම ආරක්ෂාකාරීම බලය වන කාලිමෑනියන්ගේ මහා රෞද්‍ර ශක්තියයි. ඔබේ සැඟවුණු බලය. කාලිමෑනියන් කියන්නේ දරුවන්ට මාරම ආදරය කරන මවක්. හැබැයි දුෂ්ට බලවේග Tamanගේ දරුවන්ට රිදවන්න ආවොත් මෑනියන් ගෙල මාලයක් කරගෙන රුධිරය බොන බිහිසුණු විනාශකාරිනියක් බවට පත්වෙනවා. ඔයාගේ පෞරුෂයත් අකුරටම ඒ වගේ. ඔයා සාමාන්‍යයෙන් හරිම ආදරණීයයි මෘදුයි. හැබැයි කවුරු හරි ඔයාගේ විශ්වාසය කෙඩුවොත් ඔයාට අවංකම ආදරය කරන අයට රිදවුවොත් ඔයාගේ ඇතුලේ ඉන්න ඒ භයානක චරිතය එළියට එනවා. එදාට ඔයා කෑ ගහන්නේ නැහැ. හැබැයි ඒ කරපු ද්‍රෝහිකමට ලේ කඳුළු අඬන්න ඒ මිනිස්සයාට පලිගන්නකම් ඔයාගේ හිත නිවෙන්නේ නැහැ. ද්‍රෝහීන්ට ඔයා ගාව කිසිම සමාවක් නැහැ. ඔයා මාරම සංවේදී හැඟීම්බර චරිතයක්. වෙනස්කම් ඉක්මනින් දැනෙන පුදුම ඉවක් ඔයාට තියෙනවා. ආදරේදී ඔයා 100%ක්ම අවංකයි. Tamanගේ මුළු ජීවිතේම ඒ ආදරය වෙනුවෙන් කැප කරනවා. හැබැයි ඔයා ආදරය කරන කෙනා වෙන අය එක්ක hina වෙලා කතා කරනවටවත් ඔයා කැමති නැහැ. ඒ තරමටම ඔයා ඒ ආදරයට ආරක්ෂකයි. ඔබේ දුර්වලතා. ඔයාගේ තියෙන අධික ඊර්ෂ්‍යාව සහ කෙනෙක් ගැන සැක හිතෙන ගතිය ඔයාගේ ලොකුම දුර්වලතාවයයි. ඒ වගේම තරහ ගියාම Tamanටම හානි කරගන්න තරම් ඔයාගේ කේන්තිය දරුණු වෙනවා. ඔයාගේ ආදරය කියන්නේ මේ ලෝකේ තියෙන පිරිසිදුම දේ. හැබැයි ඒ ආදරය වටින්නේ නැති අයක දීලා ඔයාගේ වටිනාකම අඩු කරගන්න එපා. ඔයාගේ හිතේ තියෙන ඒ මහා ශක්තිය ඔයාගේ ආරක්ෂාවට පාවිච්චි කරන්න. දුර්වලයන්ට බය වෙන්න එපා. ඔයාගේ ශක්තියෙන් නැගිටින්න. ඔක්තෝබර් මාසේ ඉපදුණු ආදරයට පණ දෙන හැබැයි විශ්වාසය කැඩුවොත් ආයේ කවදාවත් සමාවක් නොදෙන ඔයාගේ යාළුවව හරි පෙම්වතා පෙම්වතියව හරි පහලින් මෙන්ෂන් කරන්න. නොවැම්බර් මාසේ උපන් ඔබට හිමි ලක්ෂ්මී මෑණියන්ගේ බලය. නොවැම්බර් මාසේ ඉපදුණු කෙනෙක්ද ඔයා? එහෙනම් මේක හොඳට අහගන්න. ඔයා අඩිය තියෙන ඕනම තැනකට පුදුමාකාර වාසනාවක් අරගෙන එන්න පුරුවන් මුළු ලෝකයේම සෞභාග්‍යයට අධිපති ලක්ෂ්මී මෑණියන්ගේ මහා ආකර්ෂණීය බලය තමයි ඔයාට උපතින්ම හිමි වෙලා තියෙන්නේ. ඔබේ සැගවුණු බලය. ලක්ෂ්මී මෑණියන් කියන්නේ රත්තරන් කාසි වැස්සක් වස්සවන හරිම කරුණාවන්ත මවක්. හැබැයි කවුරු හරි ඒ වාසනාවට නිග්‍රහ කළොත් ඒ වාසනාවෙන් උඩඟු වුණොත් මෑණියන් කිසිම සද්දයක් නැතුව ඒ තැනින් යන්න යනවා. ලක්ෂ්මී මෑණියන් ගියපු ගමන් මහා බලසම්පන්න රජවරු පවා මහා පාරට වැටෙනවා. ඔයාගේ පෞරුෂයත් හරියටම ඒ වගේ. ඔයා ආශ්‍රය කරන ඕනම කෙනෙක්ට ඔයා යන ඕනම තැනකට ඔයා මහා වාසනාවක්. හැබැයි කවුරු හරි ඔයාව පාවිච්චි කරන්න හැදුවොත් ඔයාගේ වටිනාකම තේරුම් ගන්නේ නැතුව ඔයාව පහත් කළොත් ඔයා රණ්ඩු වෙන්න යන්නේ නැහැ. කිසිම සද්දයක් නැතුව ඔයා ඒ මිනිස්යාගේ ජීවිතෙන් අයින් වෙනවා. ඔයා ගියාට පස්සේ ඒ මිනිස්සුන්ගේ මුළු ජීවිතේම කඩාගෙන වැටෙනවා. ඒක තමයි ඔයාගේ නිහඬම සහ භයානකම දඬුවම. ඔයා කියන්නේ පිරිසිදුකමට ලස්සනට ඉන්න මාරම ආස කරන කෙනෙක්. ඔයා සල්ලි පස්සේ යන්නේ නැහැ. හැබැයි ඔයා කරන වැඩවලට කොහෙන් හරි වාසනාව පෑදිලා සල්ලි ඔයා හොයාගෙන එනවා. ආදරේදී ඔයා ඔයාගේ සහකරුවාට මාරම ලකී චරිතයක්.
ඔයාගේ ආදරේ ලැබෙන කෙනාගේ ජීවිතේ හැම පැත්තකින්ම සාර්ථක වෙනවා. තමන්ගේ පවුල රජ මාලිගාවක් වගේ ලස්සනට තියාගන්න ඔයා පුදුම උත්සාහයක් ගන්නවා. ඔබේ දුර්වලතා අනිත් අයගේ බොරු දුක්කතාවලට ඉක්මනින් රැවටෙන එක සහ අතේ තියෙන හැමදේම අනිත් අයට දීලා පස්සේ තනියම දුක් වෙන එක තමයි ඔයාගේ ලොකුම දුර්වලතාවය. මිනිස්සු ඔයාගේ කරුණාම දුර්වලකමක් කියලා හිතාවි. හැබැයි මතක තියාගන්න ඔයා කියන්නේ ඇවිදින වාසනාවක්. ඔයාගේ වටිනාකම තේරෙන්නේ නැති තැන්වල රැඳිලා ඉන්න එපා. ඔයාගේ ඒ ආත්ම අභිමානය සහ පිරිසිදු හදවත තියාගන්න මුළු ලෝකෙම වාසනාව ඔයාගේ දෙපා මුලට ඒවි. නොවැම්බර් මාසේ ඉපදුණු අනිත් අයට වාසනාව අරන් යන ඔයාගේ ඒ හිතවත්ම යාළුවව පෙම්වතාව මෙතනින් මෙන්ෂන් කරන්න. දෙසැම්බර් මාසේ උපන් ඔබට හිමි කුවේර දෙවියන්ගේ බලය. දෙසැම්බර් මාසේ ඉපදුණු කෙනෙක් දොයා. එහෙනම් මේක හොඳට අහගන්න. පිටින් බලලා කිසිම කෙනෙක්ට මනින්න බැරි මුළු ලෝකේම සැඟවුණු ධනයට සහ රහස්වලට අධිපති කුවේර දිව්‍යයන්ගේ මහා গুপ্ত බලය තමයි ඔයාට උපතින්ම හිමි වෙලා තියෙන්නේ. ඔබේ සැඟවුණු බලය. කුවේර දිව්‍යයන් කියන්නේ යක්ෂ ගෝත්‍රයේ නායකයා වගේම පෘථුවියේ යට හැංගිලා තියෙන මහා නිධානයන් රකින්න දෙවියන්. එතුමාගේ රාජධානියට කවුරු හරි හොරෙන් ඇතුළු වෙන්න හැදුවොත් ඒ එන සතුරන්ට හිතා ගන්නවත් බැරි විදිහේ මායාවල් දාලා ඒ මිනිස්සුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න කුවේර දෙවියන්ට පුළුවන්. ඔයාගේ පෞරුෂයත් හරියටම ඒ වගේ. ඔයාගේ ඇතුළේ තියෙන දක්ෂකම්, ඔයාගේ ප්ලෑන්ස් කවුරුත් දන්නේ නැහැ. ඔයා ගේම ගහන්නේ සද්ද නැතුව. කවුරු හරි ඔයාව වට්ටන්න බලාගෙන ඔයාගේ රහස් හොයන්න ආවොත් ඔයා ඒ අයට පේන්න එකක් කරලා යටින් වෙනම ගේමක් ගහනවා. තරහකාරියෝ හිතා ගන්නවත් බැරි විදිහට නිහඬවම දියුණු වෙලා එයාලගේ ඇස් ඉස්සරහම මහා රාජධානියක් ගොඩනගන්න පුරුවන් මහා භයානක මොලයක් ඔයාට තියෙනවා. ඔයා මාරම গুপ্ত චරිතයක්. යාළුවෝ ගොඩක් හිටියට ඔයාගේ ඇත්තම අරමුණ දන්නේ ඔයා විතරයි. කාටවත් Tamanගේ ප්ලෑන් කියන්නේ නැහැ. හැබැයි දවසක හැමෝම පුදුම කරවලා ලොකු තැනකට යනවා. ආදරේදී ඔයා Tamanගේ සහකරුවා වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා. හරියට නිධානයක් රකින්නවා වගේ යව පරිස්සම් කරනවා. හැබැයි ඔයා ආදරය කරන කෙනාගෙන් ඔයා 100%ක්ම අවංක තම බලාපොරොත්තු වෙනවා. ඔබේ දුර්වලතා මොනවද බලමු. හැමදේම තනියම කරන්න යන එක සහ කිසිම කෙනෙක්ව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්නේ නැති එක ඔයාගේ ලොකුම දුර්වලතාවයක්. ඒ නිසාම ඔයා නිතරම හුදෙකලා වෙනවා. මිනිස්සු ඔයාව දැකලා ඔයාට මුකුත් බෑ කියලා හිතාවි. අනිත් අය කතා කරද්දී ඔයා නිහඬවම ඔයාගේ රාජධානිය ගොඩනගන්න. දවසක ඔයාගේ සාර්ථකත්වය දැකලා ඒ මිනිස්සුන්ටම ඔයා ඉස්සරහට දන ගහන්න වෙනවා. ඒ গুপ্ত නිහඬ මොලකාරකම සදහටම තියාගන්න. දෙසැම්බර් මාසේ ඉපදුණු සද්දෙනතුව ගේම ගහන කෙනෙක්ද? ඔයත් කියමු බලන්න. ඉතින් ඔබට මොකද හිතෙන්නේ? ඔබට හිමි දේව බලය ගැන. ඉතින් ඔයාට හිතෙන දේ අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න කියන කාරණයත් මතක් කරමින් ආයෙත් මේ වගේ ඔබ පුදුම වෙන දේවල් රැගෙන එනතුරු අදට අපි ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.